ඒ වගේම අද තවත් පුවතක් එනවා. ඒ මොකක්ද? ලංකාවේ මුහුදු තීරයෙන් නැත්නම් ජාත්‍යන්තර මුහුදු තීරය. හැබැයි ඉකොනොමික් zone එක ඇතුලේ කියලා තමයි දැනගන්න තියෙන්නේ. EZ එක ඇතුලේ. ජාත්‍යන්තර මුහුදේ You can now pay traffic fines online via GovPay. ඉරාන නෞකාවකට ප්‍රහාරයක් එල්ල වෙලා තියෙනවා කියලා ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා වෙනවා. ඒ වගේම තමයි ලංකාවේ නාවික හමුදාවත් ගිහිල්ලා ඒ තුවාල ලැබෙච්ච කට්ටිය ගෙනල්ලා ගාල්ල රෝහලටත් ඇතුළත් කරලා තියෙනවා. දැන් ගරු සභාපතිතුමා 100 ගාණක් මිසිං නැත්නම් අතුරුදහන් 101ක් අතුරුදහන්. දැන් මේ නෞකාව කොහේ ඉඳන්ද ලංකාවේ මුහුදු තීරයේ ආසන්නයට ආවේ? අපිට දැනගන්න ඕනේ. එක්කෝ විසාකපටම් වල තිබිච්ච ජාත්‍යන්තර මිලිටරි එක්සර්සයිස් එකේ ඉඳලා ආය අරබියන් මුහුදට යන ගමන්ද? එහෙමත් නැත්නම් ඒ මුහුදේ ඉඳන් ලංකාවට ආපු නෞකාවක්ද? ඉතින් මේ පිළිබඳව ඔබතුමාලා රට දැනුවත් කර යුතුයි. මොකද එක පැත්තකින් අපේ දීවර ජනතාව දකුණු මුහුදු තීරයේ මාළු අල්ලන්න මුහුදට යනවා. හැබැයි අපේ මුහුදු තීරය ජාත්‍යන්තර මුහුදු තීරයේ වුණාට මේ සිද්ධිය වෙලා තියෙන්නේ ඉකොනොමික් zone එක ඇතුලේ. EZ එක ඇතුලේ. ඒ කියන්නේ අපිට නාවික ආරක්ෂාව ලබා දෙන්න වගකීමක් තියෙන සීමාව ඇතුලේ. කොහොමද ඉරාන් නෞකාවකට අපේ මුහුදු තීරයේ ඇතුලේ ප්‍රහාරයක් එල්ල වෙන්න කටයුතු කරේ කියන කාරණේ සම්බන්ධයෙන් ඔබතුමාලා මේ පිළිබඳව රට දැනුවත් කළ යුතුයි. ඒ වගේම තමයි ඒ සඳහා ඔබතුමුන්නාන්සේලා ක්‍රියාමාර්ගයක් ගන්න ඕනේ. තවත් පැත්තකින් දැන් මේ මැද පෙරදිග යන්නේ මේ යුද්ධේ. හරි. ඊශ්‍රායල් ඇමරිකාව ඉරාන එක්ක යුද්ධ කරනවා. හැබැයි අවසානයේ අර ඔබතුමාලා ජීවිසුම් අස්සම් කරන්නේ හොරාට. දැන් මේ නෞකාවක් අපේ මුහුදු තීරයේ අසර වෙච්ච හානිය ඒ හොරාට අස්සම් කරපු ජීවිසුමක ප්‍රතිඵලයක්ද? ඒ පිළිබඳව වගකිය යුතු කෙනෙක් ප්‍රකාශයක් කළ යුතුයි. ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා ඉන්නවා. ඉතින් ඔබතුමාගේ විෂය මේක. එහෙම අස්සම් කරපු ජීවිසුමක ප්‍රතිඵලයක්ද? එහෙම නැත්නම් ඔබතුමාලා අධ්‍යයනය කරන්න. අද මැද පෙරදිගට මොකද්ද වෙලා තියෙන්නේ කියලා. මැද පෙරදිග එක ඉරානේ ගහගන්නේ නැහැ. හැබැයි ඇමරිකානු කඳුරු වලට ගහන්නේ. ඇමරිකානු කඳුරු වලට ගැහුවම ඒකේ වින්දිතය බවටපත් වෙන්නේ කවුද? ඒ රටවල්. ඒ හින්දා ඔබතුමාලා හොරාට කිවිසුම් අස්සම් කරනකොට මේව ගැන අධ්‍යයනය යොමු කරන්න. තවත් පැත්තකින් කරු සභාපතිතුමිය මේ පිළිබඳව මම දැක්කා. ඒ ජනාධිපතිතුමා ඇවිල්ලා ලොකු විග්‍රහයක් කරනවා. විග්‍රහය පළක් වෙන්නේ නැහැ. 2009 පස්සේ අපේ රටේ අපේ ආණ්ඩුව ඇතුළුව අපේ පත්වෙච්ච ආණ්ඩු බොහොමයක් මේ භූගෝලීය දේශපාලනයේ වෙනස්කම් සහ භූගෝලීය දේශපාලන කාරණා පිළිබඳව අවධානය යොමු කරේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ හින්දා තමයි අපිට ක්‍රමානුකූලව කාලානුරූපව නොඑක් අභියෝග වලට අර්බුද වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඒ හින්දා ආණ්ඩුවක් විදියට ඔබට වගකීමක් තියෙනවා. දැන්වත් අඩුම ගානේ මේ මැද පෙරදිග ගල්ෆ් කලාපයේ ඇති වෙලා තියෙන තත්ත්වයක් දෙක ලංකාවට ඇති වෙන බලපෑම මොකද්ද? ඒ බලපෑමට අපි මුහුණ දෙන්නේ මොකද්ද? ඒකේ අපිට යම්කිසි ආර්ථික වශයෙන් ප්‍රතිලාභයක් ලබා ගන්න පුළුවන් අලුත් නාවික සහ ගුවන් මාර්ග හැදෙනවද? ඒ පිළිබඳ ආණ්ඩුව මේනොට අධ්‍යයනයක් කරලා තියෙනවද? ඒ වගේම තමයි එක පැත්තකින් විදේශ සම්ප්‍රේෂණ වලට විශාල අභියෝගයක් වෙන්න පුළුවන්. බලපෑමක් එල්ල වෙන්න පුළුවන් අනිවාර්යෙන්. සංචාරක ව්‍යාපාරය. අද ලෝකෙම සංචාරක ව්‍යාපාරයේ බහුතරයක් මේ අරාබි මුහුද නැත්නම් ගල්ෆ් ගුවන් කලාපය හරහා තමයි යන්නේ. ඒ තුල අපේ රටේ බලපෑම කොහොමද? ඒකට අපි ආණ්ඩුවක් විදිහට ඔබ මුහුණ දෙන්නේ කොහොමද? රටක් විදිහට ඒකට අපි සූදානම් වෙන්නේ කොහොමද? තවත් පැත්තකින් අපේ රටෙන් තේස අනිකුත් අපනායන නිෂ්පාදන මැද ගල්ෆ් කලාපයට වගේම ලෝකයේ අනික් කලාප වලට යනවා. මේකට අපි මොකද අලුත් වෙළඳපොළකට අපි යනවද? අපි කොහොමද මේ රටවල් එක්ක තවදුරටත් මේ කාරණා ඉෂ්ට කරන්නේ කියන කාරණේ පිළිබඳව ඔබ ආණ්ඩුවක් විදියට මෙතෙක් දුරට කොතරම් අවධානය යොමු කරලා තියෙනවද නැද්ද කියන කාරණේ පිළිබඳව ගරු සභාපතිතුමිය මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි. වගේම අපි ඔබෙන් ඉල්ලන්නේ මේකට මේ අපිට බැනලා මම දැක්කා එක්කෙනෙක් කියනවා කරන වැඩ ගැන. ඉතින් ඕවා අපි ඒ කාලේ කරන්න හදනකොට විරුද්ධ වෙච්ච අය තමයි ඔය. ඒ කාලේ තෙල් ටැංකිය හදනකොට විරුද්ධ වෙච්ච අය තමයි. හැබැයි ඒක නෙවෙයි උත්තරේ. ඒ හින්දා අනිවාර්යෙන් ඔබ තමුන්නාන්සේලා මේ එන අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද? මේ සඳහා ඔබේ රටක් විදිහට අපි මුහුණ දෙන්නේ කොහොමද කියන කාරණේ පිළිබඳව මේ පාර්ලිමේන්තුව දැනුවත් කළ යුතුයි.